මේ රටේ ආණ්ඩු බලයට ගෙනාවෙත් මහජනතාව. ඒ ගෙනාපු ආණ්ඩු එළියට උස්සලා දැම්මෙත් මේ රටේ මහජනතාව. පල්ලේගම හිමිට ළමා අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මට පස්සේ කට උත්තරයක් ගන්න දවස් 20ක් යනවා. ඒ දාපු පැමිණිල්ලට අනුව නම් ඒක බරපතල අපරාධයක්. හැබැයි පරණ සෙට් එක හිටියානම් පල්ලේගම හිමිගෙන් කට උත්තරයක්වත් ගන්නෙ නෑ. මේ ආණ්ඩුවෙන් ළඟට ගිහින් හරි කට උත්තරයක් ගත්තා. මෙන්න මෙහෙම හිතන සෙට් එකකුත් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව විදිහට ඔබ කටයුතු කරපු ආකාරය පිළිබඳව මේ රටේ අති බහුතර පිරිසකට සතුටක් නෑ. ඔව් අපි පිළිගන්නවා අටමස්ථානාධිපති හිමි වැරද්දක් කළා නම් උන්වහන්සේට අනිවාර්යයෙන්ම දඩුවම් හිමි වෙන්න ඕනේ. මේ රටේ කාට වුණත් නීතිය පොදුයි. කාට වුණත් නීතිය ක්‍රියාත්මක කරද්දී ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඒකට හාමුදුරු නමක්ද, ෆාදර් කෙනෙක්ද, ෆාස්ටර් කෙනෙක්ද, එහෙමත් නැත්නම් මෞලවි තුමෙක්ද කියන කාරණේ අදාළ නැහැ. මොකද මේ වගේ දෙයක් හෙට මට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් දවසක ඔබේ දරුවට වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා එක භික්ෂුවකගේ ක්‍රියාකාරකමක් නිසා ඔබ සමස්ත ශාසනයටම දොස් නගනවා නම් ඔබ වැරදි. ඔබ මඩ ගැහුවේ සම්බුද්ධ දර්ශනයට නම්, චීවරයට නම්, ජයශ්‍රී මහා බෝධියට නම්, වටාපතට නම් ඔබ සම්පූර්ණයෙන්ම වැරදි. අධිකරණය තුල නඩුවක් විභාග වෙන්නේ වැඩිබර සාක්ෂි අනුව. පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේට ඒ විදිහට එල්ල කරලා තියෙන චෝදනා වැඩිබර සාක්ෂි අනුව ඔප්පු වුණොත් විතරයි උන්වහන්සේ අධිකරණය තුල අපරාධ කරුවෙක් විදිහට ලේබල් ගහන්නේ. හැබැයි එහෙමයි කියලා මේ සිද්ධිය මුල් කරගෙන සමාජ මාධ්‍ය තුල views ගන්න හදන මුදලාලිලා ගැනයි අද මම මේ කතා කරන්නේ. ඔබට හොඳට මතක ඇති මීට වසර ගණනාවකට කලින් ආපු සේයා සදෙව්මි නඩුව. මේ අපරාධයට මුලින්ම සැක කරන්නේ ඇයගේ පියා. පස්සේ පියාට අමතරව මේ අපරාධයට සැකපිට දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. අන්තිමේටම අධිකරණය විසින් අපරාධකරු විදිහට නම් කරන්නේ මේ අපරාධය සම්බන්ධයෙන් අවසන් වරට සැකපිට අත්අඩංගුවට ගත්තු පුද්ගලයා. ඒ සිද්ධිය එහෙම උණයි කියලා අපිට මේ සිද්ධියත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම සමාන කරන්න බෑ තමයි. නමුත් මෙතනදී මේ සමාජය චෝදනා කරන්නේ, සෝෂල් මීඩියා වල බයින්නේ පල්ලේගම හේමරතන නමින් පෙනී ඉන්න ඒ ස්වාමීන් වහන්සේ නමට විතරක් නෙමෙයි. ජයශ්‍රී මහා බෝධියට, බුදුදහම සම්බන්ධ කාරණාවලට වගේම කහසිවුරත් මෙතනදී සම්පූර්ණයෙන්ම වගේ විවේචනයට ලක් වෙනවා. මේ වගේ වැඩ නිසා අපේ රටේ ඉන්න සිංහල බෞද්ධයට කහසිවුර විතරක් නෙමෙයි සම්බුද්ධ ශාසනයම එපා කරනවා. මේ කහන ඔබ සැබෑම බෞද්ධයෙක් නම් ඔබ වහාම ඉදිරිපත් වෙන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනය රකින්න. මොකද කියනවනම් පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේ හා සම්බන්ධ වෙච්චි ඒ අපරාධමය කාරණා සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් කරලා නිවැරදි අධිකරණ තීන්දුවක් දෙන්න මේ රටේ උත්තරීතර අධිකරණය මේ රටේ සාමාන්‍ය වැසියන්ට බැඳිලා ඉන්නවා. එහෙම තීන්දුවක් එනකල් මේ රටේ අතිබහුතර පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ නිසා පුරවැසියෝ විදිහට අපි බුද්ධිමත් වෙලා මේ වගේ ප්‍රශ්නවලට එළියේ ඉඳන් නඩු කතා කරන්නේ නැතුව ඉමු. අධිකරණය ප්‍රශ්න කරන්නේ නැතුව ඉමු. හෙට අනිද්දා තියෙන වෙසක් මංගල්‍යයට අපි එක සිතින් පෙළ ගැසෙමු. මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් ගොඩක් අය අපේ රටේ සිංහල බෞද්ධයව ස්වාමීන් වහන්සේලාගෙන් ඈත් කරන්න එක එක උපක්‍රම ක්‍රියාත්මක කරනවා. පන්සලේ බෝධි පූජාවට, ගමේ දහම් පාසලට, පන්සලේ කටින උත්සවයටයි මෙන්න මේ හරහා සම්පූර්ණයෙන්ම බලපෑම් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කහන ඔබ වගේම අපේ රටේ නායක ස්වාමීන් වහන්සේලාත් බුදුදහමට වචනකින් හරි හානියක් වෙන මොකක්ම හරි දෙයක් වෙනවා නම් අන්න ඒ වෙනුවෙන් පෙනී ඉන්න වග බලා ගන්න ඕනේ. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් වගේම පැවැත්ම වෙනුවෙනුත් ජෙන්සි අපි පෙළ ගැහෙනවා.